ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අද මම අරගෙන ආවේ ගොඩක්ම රසට ගුණට හදාගන්න පුළුවන් තෝසෙ රෙසිපි එකක්. සාම්බාරු හොද්ද හදන විදිහක් තියෙනවා, පොල් සම්බෝලයක් හදන විදිහක් තියෙනවා. ඉතින් ගොඩක්ම රසයි මේ ක්‍රමයට හදාගත්තම ಜಾති පහක් එකතු කරලා තමයි හදාගන්නේ. ගොඩක්ම රසයි. සාම්බාරු හොද්දත් හදාගන්නේ ගොඩක්ම වෙනස් විදිහකට. ඔයා කවදාකවත් කාලා නැති වෙති රසට. ඉතින් ಜಾති පහක් එකතු කරලා හදාගන්න හින්දා මේ තෝසෙ රෙසිපි එක ගොඩාක්ම ගුණයි. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. මෙතන තියෙනවා පෙගෙන්න දාපු ඇට වර්ග ටික. මම මේ ටික පෙගෙන්න දැම්මේ රෑ 10ට පමණ. දැන් පහවදා උදේ 10යි වෙලාව. සුදු හාල් අඩු කෝප 1යි, මුදු ඇට අඩු කෝප 1යි, මුන් ඇට කෝප භාගයයි, රතු පරිප්පු කෝප භාගයයි, කඩල පරිප්පු කෝප භාගයයි. ඉතින් මේ දේවල් ටික පෙගෙන්න දාන්න කලින් හොඳට සෝදන්න. සෝදලා වතුර පෙරලා අරගෙන ඊට පස්සේ වතුර දාලා මේ ටික පෙගෙන්න තියාගන්න. දැන් හොඳට පෙඟිලා තියෙන්නේ. දැන් නැවත මේ ටිකේ වතුර පෙරලා අරගන්න. දැන් හරි මේ ඇට වර්ග ටික ඔක්කොම හොඳට පෙඟිලා තියෙන්නේ. ඒ නිසා අපිට බ්ලෙන්ඩර් කරපු ගමන් උනත් තෝසෙ ටික හදාගන්න පුළුවන්. දැන් බ්ලෙන්ඩ් ජායකට දාලා කැලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගන්න පුළුවන් ප්‍රමාණයට වතුර දාගන්න. ගොඩක් වතුර වැඩි කරගන්නත් එපා. බ්ලෙන්ඩර් කරන අතරතුරේදී වතුර මදි ගතියක් වුණොත් ඔයාලා වතුර පොඩ්ඩක් නැවත දාගන්න පුළුවන්. දැන් හරි. දැන් මේ පළවෙනි වතාව බ්ලෙන්ඩර් කරපු ඔයාලට පේනවා ඇති මේකේ දියාරු ගතිය. ගොඩාක්ම දියත් නැහැ, සාමාන්‍ය ගානට උකුවට තියෙනවා. මේ බලන්න. දැන් මේ දෙවෙනි පාර ටික කැලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. එතකොට තමයි තෝසෙ එක හරිම ලස්සනට පාට හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් හරි බ්ලෙන්ඩර් කරගෙන ඉවරයි. ඔයා කාර්යබහුල කෙනෙක් නම් ඔයාට දැන් උන තෝසෙ ටික හදාගන්න පුළුවන්. පිපෙන්න තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් නිවි පහඩුවේ හදාගන්නවා නම් ඔයාට පුළුවන් මේක පැය 2ක් 3ක් පමණ තියලා තෝසෙ ටික හදාගන්න. එතකොට ගොඩක්ම රස වැඩි. දැන් අපි සාම්බාරු හදාගන්න විදිහ බලමු. තෙල් පොඩ්ඩක් දාගන්න, අබෑට ටිකක් එකතු කරගන්න. ඒ ටික පුපුරලා ඉවරනට පස්සේ කපාගත්තු ලූණු ටික දාගන්න. අමු මිරිස් දාගන්න, කරපිංචා කොළ දාගන්න, රම්ප කෑල්ලක් දාගන්න, කුරුදු කෑල්ලක් දාගන්න. දැන් දාගන්න ඔයා කන සැර අනුව මිරිස් කුඩු තේ හැඳි 1/2ක් පමණ, අමු 3/5 තේ හැඳි 1යි, කහ කුඩු චුට්ටක් දාගන්න. පොඩියට කපපු තක්කාලි ගෙඩියකුත් දාගන්න පුළුවන්. මේ දේවල් ටික ටෙම්පරා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් පොඩියට කපාගත්ත කුකුල් මස් ටිකක් දාගන්න. කුකුල් මස්, ඒ වගේම පෝක්, ඒ වගේම බීෆ්, ඔයාලට ඒ වගේ කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ගොඩාක්ම රසයි මේ ක්‍රමයට හදාගත්තාම. හැමදාම එකම විදිහට කනවට වඩා මේ වගේ වෙනස් විදිහකට කාලා රස බලන්න. තව මම මේකට දාගත්තා ග්‍රේට් කරගත්තු කැරට් අලයක්. ඒ වගේම ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් වතුර දාගන්න. වතුර දැම්මට පස්සේ ඔයාලට පුළුවන් වම්බටු ගෙඩි දෙකක් විතර ටිකක් ලොකු කෑලි වලට කපලා එකතු කරගන්න. දැන් මේ දේවල් ටික හොඳට කලවම් කරගන්න. දැම්මම වතුර ගොඩක් එකතු කරගන්න එපා. මේ ටික තැම්බෙනකන්. මේ ටික තැම්බෙන්න පුළුවන් ප්‍රමාණයට විතරක් වතුර දාගන්න. හොඳට තැම්බෙන්න තියාගන්න. දැන් හරි. ඔයාලට පේනවා මේ ටික හොඳට තැම්බිලා තියෙනවා. දැන් මම මේකට දාගත්තා තම්බපු බෝන්චියට ටින් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර තියෙනවා නම් තම්බපු කඩල ටිකක් හෝ මුන් ඇට ටිකක්, ඒ වගේම කවුපි ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේ දේ කරන්නේ ගොඩක්ම රසට ගුණට හදාගන්න ඕන නිසා. දැන් මේ ටික හොඳට තැම්බිලා තියෙන නිසා මම මේකට දාගත්ත තව වතුර ටිකක්. වතුර දැම්මට පස්සෙ තව ටිකක් හොඳට උතුරනකම් වහලා තියාගන්න. ලුණු රසත් බලා ගන්න. දැන් හරි. දැන් මේ සාම්බාරු හොද්ද හදාගෙන ඉවරයි. දැන් පොල් සම්බෝලේ හදාගමු. ලුණු දාගන්න, මිරිස් කුඩු දාගන්න, ගම් මිරිස් ඇට දාගන්න. දැන් මේ ටික හොඳට කොටා ගන්න. දැන් කපාගත්තු ලූණු, තක්කාලි දාගන්න. ඒ දේවල් ටිකක් දාලා හොඳට කොටා ගන්න. දැන් ගාගත්තු පොල් ටිකට කොටාගත්තු ලුණු මිරිස දාලා දෙහි කෑල්ලකුත් මිරිකන්න. ඊන්පසු හොඳින් කලවම් කරගන්න. ගොඩාක්ම රසයි මේ ක්‍රමයට හදාගන්න. පටස් කරලා හදාගන්නත් පුළුවන්. පිටරට ඉන්න අයට ගොඩාක්ම හොඳයි මේ ක්‍රමයට හදලා බලන්න. ගොඩාක්ම රසයි මේ පොල් සම්බෝල් එක. දැන් හරි. දැන් අපි තෝසෙ ටික හදාගන්න විදිහ බලමු. බ්ලෙන්ඩර් කරලා පැය 3ක් පමණ මම මේ ටික පොඩ්ඩක් පිපෙන්න තියාගත්තා. එතකොට ගොඩාක්ම රසයි. ඒ විදිහට ඔයා කරලා බලන්න. ඔයාලට බ්ලෙන්ඩර් කරපු ගමන් උනත් තෝසෙ ටික හදාගන්න පුළුවන්.
දැන් ඔයාට පොඩි රහසක් කියන්නම්. ඔයාගේ රස අනුව ලුණු දාගන්න. ඉන් පසු ඔයාට පුළුවන් සීනි මේසෙන්දි එකක් පමණ එකතු කරගන්න. සීනි දාන එකෙන් ඔයාට තෝස් එකේ රසය වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම තෝස් එක ලස්සනට පාටට දුඹුරු පාට වෙන්න හදාගන්න පුළුවන්. ඒක තමයි මම හදාගන්න ක්‍රමය. අනිත් අය දානවද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඔයත් මේ විදිහට try කරලා බලන්න. දැන් පුළුවන් තෝස් ටික හදාගන්න. පෑන් එක ගොඩාක්ම රස්නේ වැඩි කරගන්න එපා. රස්නේ අඩුවෙන් තියෙද්දි මිශ්‍රණය දාලා මේ විදිහට තුනී කරගන්න. ඔයාලට පේනවාද මේක ලස්සන දුඹුරු පාටක් ඇවිත් තියෙනවා. එහෙම නැති වුණොත් මේක ටික සුදු පාට ගතියට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දුඹුරු පාටක් එන්න ලස්සනට හිල් හිල් හැදිලා තෝස් එක හදාගන්න. ඉතින් මේ ක්‍රමයට ඔයත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. පිපුම් කාරක මුකුත්ම දැම්මේ නැහැ. බ්ලෙන්ඩර් කරලා පැය 2-3ක් පමණ තියාගත්තේ. එතකොට තව ටිකක් රසයෙන් වැඩි වෙනවා තෝසේ. ඉතින් ඒ නිසා ඔයත් ඒ විදිහට කරලා බලන්න. නමුත් ඔයාට බ්ලෙන්ඩර් කරපු ගමන් උනත් තෝස් ටික හදාගන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට තෝසේ හදනකොට හදන්න ආස හිතෙනවා. ඉතින් ওই විදිහට ඔක්කොම තෝස් ටික හදාගෙන ඉවර කරා. දැන් අපි බලමු තෝස් එකේ රස කොහොමද කියලා. සාම්බාරු හොද්දක් දැන් ගානට නිවිලා තියෙනවා. පාටත් ටිකක් නිවෙනකොට පාටෙන් වැඩි වෙනවා. මේ බලන්න. හරිම ලස්සන පාටකුත් තියෙනවා. සාම්බාරු හොද්ද ගොඩාක්ම වෙනස් විදිහකට තමයි හදාගත්තේ. හැමදාම එකම විදිහට රස බලනකොට ඇත්තටම ඒක අර කන්නත් ටිකක් එපා වෙනවා. ඉතින් මේ ක්‍රමයටත් ඔය අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ගොඩාක්ම රසයි. තඹපු බෝංචියට හෝ කඩල ටිකක් එකතු කරගන්න තියෙනවා නම් ගොඩාක්ම හොඳයි. සාම්බාරු හොද්දට රසයෙන් ගුණයෙන් වැඩි කරගන්න පුළුවන්. පොඩි දරුවන්ටත් ගොඩාක්ම හොඳයි. ඇත්තටම ගොඩක්ම රසයි. මාරම රසට තිබුණා. ගෙදර හැමෝම කිව්වා ගොඩාක්ම රසයි කියලා. තෝස් එක නිකන් උනත් කන්න පුළුවන්. හරිම කිරි රසයි. ගොඩාක්ම රසට තිබුණා. තෝස් මිශ්‍රණය ඉතිරි වුණොත් ෆ්‍රිජ් එකෙන් තියලා පහවදා උදේට උනත් ඔයාට හදාගන්න පුළුවන්. එතකොට තවත් රස වැඩි තෝස් එක. ඇත්තටම මාරම රසයි. අනිවාර්යයෙන්ම ඔයා try කරලා බලන්න. ඔයාගේ යහළුවන්ටත් බලන්න share කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. නැවත රසවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.